අපි දැක්ක කොළඹ මහා සංඝ සමුළුවක් තිබුණා. සංඝයා වහන්සේලා පට්ට සෙට් එකක් ආවා. ආරංචි විදියට 250ක් විතර. ඒ වගේම සජිත් ඇතුළු දේශපාලන සෙට් එකක් ආවා. ඇවිල්ලා ඉතින් මට කියන්න තියෙන්නේ සංඝ සමුළුවක් කියන්නේ සාමාන්‍යයෙන් ඉතින් සෑහෙන වැදගත් තීරණ ගන්න ස්ථානයක් නේ. සමුළුවකට සහභාගී වෙන්නේ පිළිවෙලකට ඒ සහභාගී වෙන කට්ටිය. නමුත් අපි එහෙම දෙයක් දැක්කේ නෑ එතන. එතන දැක්කේ නිකන් විරෝධතා රැලියක් විදියට තමයි අපි දැක්කේ. ඔය කතන්දර කිව්වේ. අපි දැක්කා මේ මුරුත් තෙට්ටුවේ නෙමෙයි මැදමුල්ලනේ ආනන්දගේ කතාව. බොහොම ආවේගයෙන් කතා කළා. බෞද්ධ භික්ෂුවක් වශයෙන් අපිට ඒක එකඟ වෙන්න බෑ. බෞද්ධ භික්ෂුවක් කියන්නේ බොහොම නිවිච්ච විදිහට කතා කරන මේ චරිත වෙන්න ඕනේ නේද? එයාට ඒගොල්ලන්ට අවලාද නගනවලු. ඉතින් අවලාද නගනකොට ඒවා බුදුහාමුදුරන්ටත් ඒවා තිබුණේ. බුදුහාමුදුරුවෝ බොහොම ඒවා මේ ඉවසාව දාරාගෙන හිටියේ. එහෙම නැතුව බෑනේ. ඉතින් භික්ෂුවක් වුණාම කොහොම හරි අපිට පේන විදිහට මෙතන මේ භික්ෂු සංඝ සමුළුවක් නෙමේ සංඝ පාතාල සමුළුවක් තමයි අපිට දකින්න ලැබුණේ. කොහොම හරි මේ මුරුත් තෙට්ටුවේ මැදමුල්ලනේ ආනන්දට කෝල් එකක් ආවලු අනුර කුමාර දිසානායක සහෝදරයාගෙන්. ওই සමුළුව තියන්න කලින් කියලා එයා ප්‍රකාශ කරනවා. බලන්නකො ඒක. රූපාපට සම්බන්ධ කරලා අපේ මඩ ගහන්නේ බොහොම අපලුස්සයි. ඒ නිසා බැලුම් ගන්න ඒ අතරොක්කට රාජ්‍ය බලය නෙමෙයි මොන ජනතාවයි 159 බලය අරගෙන ආවා. අපි හොල්ලන්න බෑ කියන එක මම උන්ට පැහැදිලිව කියනවා. අපේ රටේ ජනාධිපති අනුර මහත්මයා මට කතා කරලා අහනවා ආන්දරවනේ. ඇයි මේ සංඝ සම්මේලනයේ කියන්නේ? ඕන දෙයක් තියෙනවා නම් මාත් කතා කරන්න පුළුවන් නේද? ඔබ කතා කරන්න පුළුවන්. බැරි කමක් නැහැ. අපි ගොඩෝ නෙමෙයි. නමුත් අපිට වඩා ඔබතුමා මේ රටේ රාජ්‍ය නායකයෙක් වශයෙන් ඔබතුමාට තේරෙනවා වෙන දේවල් මොනවද කියලා. මහා සංඝරුවනට මෙච්චර අවනාද කරපු, මෙච්චර දුක් නගපු, එකකදී නාම්පට බැඳලා කතා කරපු ආණ්ඩුවක් තේරෙන්නේ තිබුණේ නැහැ. කවදාවත්. ඔබතුමාට පුළුවන් මේ අපේ බණින් යමු නතර කරවන්න. මම කිව්වා ඔබතුමා කරන්නේ නැත්නම් මම මේක කරනවා. රාජපාන් දැම්තුමා මොකද කිය මුලින්ම වන්නචර දැන් කියනවා වන්නචර අටදා. ඔබතුමා නතර කරන්න කිව්වා. ඔබතුමා කැබිනට් එකේ ආයෙනවා කියන්නේ. අපි එකතු වෙමු. දේශපාලනයක් විතර නෑ. දේශපාලන දැක්කනේ අනුර කුමාර සහෝදරයා මේ කෝල් එකක් දීලා අහනවලු ඇයි හාමුදුරුවනේ මෙහෙම සංඝ සමුළුවක් තියන්නේ කියලා. ඉතින් මෙයා ඒකට උත්තර දීලා අපිට මෙහෙමයි අපිට දැන් බොහොම අවලාද නගනවා භික්ෂු සමාජයට අර හිමේ කියලා. ඉතින් දැන් සංඝ සමුළුව තිබ්බනේ. ඊට පස්සේ අනුර කුමාර සහෝදරයා කෝල් එකක් දුන්නත් දන්නේ ආයි හාමුදුරුවනේ මේ සංඝ සමුළුව මේ තිබ්බේ කොහොමද ඒ ගැන විස්තර ඇහුවත් දන්නේ මේ පව් මේ මැදමුල්ලනේ ආනන්දලට පව් කියලා හිතෙනවා මේ පාතාල වැඩ දැන් තේරෙන්න ඇති සමාජය රට මේගොල්ලන්ගේ මේ බොරු දේශනාවලට තවත් ඇහුම්කන් දෙන්නේ නැහැ කියලා තේරුම් ගන්නවා නම් වඩාත් හොඳයි. මොකද මේගොල්ලන්ට තිබුණ අර මං කලින් කිව්වා වගේ වරදාන වරප්‍රසාද දැන් නැහැ. ඒව නැති වුණා. මේගොල්ලන්ට පිළිගැනීම් නැති වුණා. මොකද හොර වැඩනේ කරන්නේ. ඉතින් මේගොල්ලෝ මේ බුද්ධ පුත්‍රය වුණාට කරන තරමක් කරන්නේ මේ ඒ බුද්ධ ධර්මයට අනුව ක්‍රියා කරන වැඩ නෙමෙයිනේ කරන්නේ. තනිකර කරන්නේ පාතාල වැඩ. දේශපාලනඥයෙක් එක්ක වෙලා මහින්දලා රනිල්ලා දැන් සජිත් එක්ක ඕම සෙට්ලා තමයි ඒ වැඩ කරන්නේ. ඉතින් මේ මැදමුල්ලේ ආනන්දට කියන්න තියෙන්නේ දැන් ඉතින් ඔයගොල්ලන් කාලේ ඉවරයි. මින් ඉදිරියට බලාපොරොත්තු වෙන්න එපා. ඕගොල්ලන්ගේ සුඛ විහරණය සඳහා වැඩ වෙයි කියලා. එහෙම වෙන්නේ මුළු රටේම කාගෙත් ආගම් වලට ධර්ම වලට සමානව තමයි ඊට පස්සේ වැඩ කරන්නේ. බුද්ධ ධර්මයට නිග්‍රහයෙන් නිගා කරන වැඩ ඊට පස්සේ මේ ආණ්ඩුවෙන් සිදු වෙන්නේ නැහැ කියලා අපිට ඒකමතිකව කියන්න පුළුවන්. ඒකින්ද මැදමුල්ලේ ආනන්ද පොඩ්ඩක් දැන් ඉතින් පැත්තකට වෙලා අයින්ද කියලා තමයි අපිට කියන්න තියෙන්නේ.